ආර්ථික ස්වරිභාවය සහ ආහාර සුරක්ෂිතභාවය කුෂිකර්ම සම්පත් ක්ෂේත්‍රයේ ගරු කතානායකතුමනි වී සඳහා සහතික මිල තීරණය කිරීමේදී හොඳින් වියලුණු වී සඳහා ඉහළ මිලක් ලබා දෙන බැවින් නවීන තාක්ෂණ සහිත වී වියලුම් ක්‍රම යන්ත්‍ර යන්ත්‍ර අදාළ ගොවි සමාගම් හා සමුපකාර සමිති වෙත ලබා දීමට අපේක්ෂා කරනවා. මොකද ගොවීන්ට තෙත වී ගෙනත් දෙනකොට රජයට තෙත වී ගන්න බෑ. ඒතකොට පෞද්ගලික අංශ ලබා ගන්න. හැබැයි උන්ට ඒවා වේලා ගැනීම සඳහා ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා යෝජිතමය ව්‍යාපෘතිය නිෂ්පාදන සමුපකාර සමිති ගොඩනැංවීම සඳහා තරුණ ව්‍යවසායක නිර්මාණ වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන තුල කළමනාකරණය කර ගැනීමට අමතරව මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් රුපියල් මිලියන 500ක් ලබා දීමට යෝජනා කරනවා. ඒ කියන්නේ අපි ගොවි සමිති වලට සම්පකාර සමිති වලට අපිට ලබා දෙන්න පුළුවන් මේ ඩ්‍රයර්. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ වී ටික වේලාගෙන ආණ්ඩුවට ලබා දෙන්න. ඒ නිසා ඒ සඳහා අපි ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ උපකරණ මිලදී ගන්න. ලොකු ලුණු අර්ථාපල් සහ බඩිරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදන මිල උච්චාවතනය වන අවම කර ගැනීම සඳහා සතොස මගින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා ගබඩාකරණයේ පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් ලබා දීමට යෝජනා කරනවා. දැන් වී මිලදී ගන්න රජයේ යාන්ත්‍රණයක් තිබුණට ලූණු අර්ථාපල් බඩිරිඟු වගේ ඒවා මිලදී ගන්න යාන්ත්‍රණයක් නැහැ. වී වලට ප්‍රමිතියක් දාන්න පුළුවන් අපිට 14%ක වඩා තෙතමනයක් තියෙන්න බෑ කියලා. හැබැයි ලොකු ලූණු වලට කොහොමද තියෙන්නේ? අල වලට මොකද්ද කරන්නේ? ඒ වගේ විවිධ ප්‍රමාණයෙන් ලොකු ලූණු වෙනවා, විවිධ ප්‍රමාණයෙන් අල එනවා. විවිධ අමුයෙන් ලොකු ලූණු වෙනවා, වේලිච්ච ලොකු ලූණු වෙනවා. එහෙනම් මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ඊට හොඳ ගබඩා පහසුකම් හදලා මේකට යාන්ත්‍රණයක් හදන්න ඕන. ඒ නිසා අපි නිශ්චිත වශයෙන් ලොකු ලූණු අර්ථාපල් සහ බඩිරිඟු මේ මිල උච්චාවචනය පාලනය කර ගැනීමේ බලය සතොසට ලබා දෙනවා. සතොසේ කාර්ය ඉටු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කළා දෙනවා සතොස ආයතනයේ මේ කාර්යයට. මේ වන විට රුපියල් මිලියන 500කට අධික මුදලක් වැය කර ඉදිකරන ලද නමුත් විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින දඹුල්ල සීතාගාර කුසගබඩාව ඵලදායිතාව යොදාගත යුතුයි. ඔබතුමා ගිහලා බැලුවා හර්ෂමතුමා නේද? හර්ෂමන්ත්‍රී ඔබතුමා ගිහලා බැලුවා. මම දැක ලයිව් ගියා. ඔබතුමා ගිහලා ඒක වැඩ කරන්නෙත් නෑ විවෘත කරාට කියලා කිව්වනේ. ඉතින් වැඩ කරන්න විදියක් නෑ ඒක. ඇත්තටම නෑ. හරිද? මෙම සීතාගාර ගබඩාව මෙට්‍රික් ටන් 5000ක් පමණ ධාරිතාවෙන් යුක්ත වෙනවා. මෙම ගබඩාව භාවිතයට ගැනීමට බාධාක් උපවතින ඉදිකිරීම අවසන් කර ගැනීමටත් ඒ සඳහා සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 250ක් මෙවර අයවැය මගින් ලබා දීමට යෝජනා කරනවා. එමෙන්ම මෙම සීතාගාර ගබඩාවේ මෙහෙයුම් සහ කළමනාකරණය සම්බන්ධයෙන් වඩාත් උචිත ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය කළ යුතුයි. කොහොමද මේ කළමනාකරණය කරන්නේ? ඒක අපි හිතන්න ඕන. ආණ්ඩුවෙන් ගේනවද, ගොවීන්ට දෙනවද, පුද්ගලික අංශයට බෙදලා දෙනවද? එනිසා ඒ පිළිබඳව මම හිතන්නේ අපේ වෙළඳ අමාත්‍යාංශය සැලසුමක් හදන්න ඕන මොකද්ද මේ ගබඩාවට කරන්න කියලා. නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් දේශගුණ සුහුරු වාරි තාක්ෂණ යොදාගෙන කුෂිකර්ම අමාත්‍යාංශ අලුත් යෝජනාවක් ආවා. සුහුරු වාරි තාක්ෂණ යොදාගෙන මාතලේ මහනුවරා වියලි කලාපයේ ශක්්‍යතාවයේ සහිත ප්‍රදේශයන්හි කුසු නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කරනවා. ඒ වන්වෙන් හඳුනාගත් වාරි මාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4000ක් මධ්‍යකාලීන අයවැය රාමු තුල ලබා දීමට යෝජනා කරනවා. 4000ක් කුෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණා. ඉන් වාරි මාර්ග ක්‍රම 100ක් 2026 වසරේදී ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය රටේ කිරි අවශ්‍යතාවෙන් සිට 40ක් පමණ සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර ක්‍රියාසිත නිෂ්පාදන ආනයන සඳහා වාර්ෂිකව සැලකිය යුතු විදේශීය විනිමය ප්‍රමාණයක් වැය වෙනවා. කිරි වලින් ස්වයං පෝෂිත වීම සඳහා වසරකට දල වශයෙන් කිරි ලීටර් මිලියන 1200ක් නිෂ්පාදනය කළ යුතුයි. 2030 වසර වන විට දේශීය කිරි අවශ්‍යතාවෙන් සිට 75 සපුරාලීම ඉලක්කය වෙත ළඟා වීම සඳහා කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන සැලසුම් කර තිබෙනවා. මේ සඳහා එක් පශු වෛද්‍ය කොට්ටාසයක් මූලික කරගනිමින් ගොවීන් සංවිධානගත කිරීම තුළින් කිරි ගොවිපොළ සතුන්ගේ අභිජනනය පෝෂණය හා සෞඛ්‍ය නැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා විභවතාවය සහිත පශු වෛද්‍ය කොට්ටාස මුල් කරගනිමින් ගොවීන් සංවිධානගත කොට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම ව්‍යාපෘතියේ ශක්්‍යතා අධ්‍යයනය ඇතුළු මූලික කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන සුළු හා මධ්‍ය පරිමාණ පස් සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ වෙන් කිරීමට යෝජනා කරනවා. දේශීය සත්ත්ව නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පසු ශේත්‍රය තුළ සසාරය අභිජනන සතුන් වැඩි කිරීම මූලික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර විශේෂයෙන් මේ කිරිගව සහ සූකර යන ශේත්‍රවල වඩාත් ප්‍රමුඛව කැපී පෙනෙන
අවශ්‍යතාවයක්. එම නිසා ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් තෝරාගත් ගොවිපළ කිහිපයක නිසි අධ්‍යයනයකින් අනතුරුව තෝරාගත් ක්‍රමවේදයක් කරා උසස් කිරිගවින් සහ සූකර ප්‍රභේද කීපයකට අයත් අභිජනන ඒකක දියුණු කිරීම හා පෝෂණය තෘණවගා කිරීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය ලබා දෙනු ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා. NLDB ආයතන සතුව ෆාම් 31ක් තියෙනවා, අක්කර 28000ක් තියෙනවා. හැබැයි අපි යෝජනා කරන්නේ මේ ෆාම් 31ම මේ අක්කර 28000ම NLDB ආයතනෙ පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි මුදල් වෙන් කරොත් ඒකට පුළුවන්කම දෙන්න වැට හදන්න පුළුවන් වෙයි, ගොඩනැගිලි වල තීන්ත ගන්න පුළුවන් වෙයි. ඒ නිසා තෝරාගත්තු ප්‍රබල වැඩි ශක්්‍යතාවයක් තියෙන ගොවිපළ ටික තෝරාගෙන ඒ ගොවිපළ ටික අපි දියුණු නූතන මට්ටමට සංවර්ධනය කළ යුතුයි. අන්න ඒ සඳහා තමයි මේ රුපියල් මිලියන 10 අපි වෙන් කරලා තිබෙන්නේ. මිල්කෝ ලිමිටෙඩ් මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. බඩල්ගම නව කිරිකර්මාන්තශාලාව ඉදිකිරීම කටයුතු නැවත ආරම්භ කිරීම ඉතා වැදගත්. 2015 වසරේදී ආරම්භ කරන ලද බඩල්ගම කිරිකර්මාන්තශාලාව මහජනයාට දැනටමත් රුපියල් මිලියන 18000ක් පමණ වැය කර අතරමඟ නවතා දමා තිබෙනවා. 2022 වසරේ සිට අතර දමා ඇති මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ජාතික ආර්ථිකයට ඵලදායී ලෙස දායක කර ගැනීම සඳහා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය කර නිෂ්පාදන ඉල්ලීම දැමීම සහ කිරි සැකසුම් කරන වඩා උසස් තත්ත්වයෙන් සිදු කිරීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කර්මාන්තශාලාව ඉතිරි වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය වන මූලික කටයුතු වලට විශේෂයෙන් යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි වලට නිවැරදි කිරීම සහ කර්මාන්තශාලාවේ ප්‍රතිසංස්කරණ සිදු කර කර්මාන්තශාලාවේ නිෂ්පාදනය ආරම්භ කිරීම පිණිස මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක් ලබා දීමට යෝජනා කරනවා. මේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කර දැනට නාරහෙම්පිට ඇති කිරි කර්මාන්තශාලාව මෙම ස්ථානයට ගෙන යාමට යෝජනා කරනවා. ඒ වගේම මේ ඩෙන්මාර්ක් ඩෙන්මාර්ක් මේක ණය මුදල ගත්තේ යුරෝ මිලියන 66ක් ගත්තා. මේ කර්මාන්තශාලාව. එකක් වාණිජ ණයක්, අනිත් එක ඒකාබද්ධ ණය. 2014 මේ ණය මුදලට ගිවිසුම අත්සන් කරා. 2015 වැඩ පටන් ගත්තා. දැන් මේක බිඳ වැටලා තියෙනවා. ණය අරගෙන ඉවරයි. වියදම් කරලා ඉවරයි. කර්මාන්තශාලාව කඩා වැටෙමින් යනවා. යන්ත්‍ර සූත්‍රවල දීපු වළංගු කාලය අවසු වීම යනවා. අපි ණයත් ගෙවමින් තියෙනවා. දැන් අපි යුරෝ මිලියන 29ක් ණය ගෙවලා. ඉතින් මොකද්ද ව්‍යාපෘතියක්? සාමාන්‍ය ඕනෑම ව්‍යාපෘතිය පෞද්ගලික ඕන කෙනෙක් ව්‍යාපෘතියට ණය ගත්තාම ව්‍යාපෘතිය ප්‍රතිලාභ වලින් ගෙවනවා. ව්‍යාපෘතිය අතරමඟ නතර වෙලා. හැබැයි ආණ්ඩුව මහජනයාගේ බදු මුදල් වලින් යුරෝ මිලියන 29ක් ගෙවලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ සංවර්ධන මුදල් වෙන් කරන අතරම මේ තුලින් සිදුවී ඇති මහජන මුදල් දූෂණය නාස්තිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ විශාල මහජනයාගේ ධනෙ නාස්ති කරපු තැනක් මේ තියෙන බඩල්ගම මේ කිරි ආයතනය.